හය ළමයි අපි ඉතින් මේ පොඩි ගමනක් යන්නේ බලමු ඉතින් අපේ මේ කට්ටිය ලස්සනට ලෑස්ති වෙලා කොහෙද මේ යන්නේ කියලා. Tambang Meki nan කියපු හැමෝටම ස්තුති මේ අපේ සාහිත්‍ය දැක්කා. ඉතින් ලෝක දූපයක් කියෝ මගේ හාලුව සෙට් එක ඉස්සබෙදන්න තමයි මේ යන්නේ. ඕක දූපෙකුත් කියවනවා. අපි මේ ඉතින් යන්න ලෑස්ති වෙන්නේ දුප්පත් ළමයිට පීසා බෙදන්න. අද ඉතින් නත්තල්නේ අපි ඉතින් යාළුවෝ සෙට් එක එකතු වෙලා හිතුවා අද දවසේ දුප්පත් අයට පීසා බෙදලා දෙන්න ඕන කියලා. යාළුවනේ ඉතින් ඔන්න ඉතින් අපි ගෙනාවු පීසා ටික බෙදන්න පටන් ගත්තා. පොඩි කරදර ටිකකුත් වුණා ඉතින්. මගේ යාළුවන්ට චුට්ටක් තරහක් ගියා. මොකද එක්කෙනෙක් ඇවිල්ලා පීසා දෙක තුන ගන්නවා. ඉතින් ඔය මගේ යාළුවා රෝලත් බලනවා. මොකද එයාට පොඩ්ඩක් තරහ ගියා. ඔය එයා එක්කෙනෙක්ට කියනවා එක්කෙනෙක්ට දෙන්න එක පීසා එකයි දෙකක් දෙන්න බෑ. මොකද ඇත්තටම අපි මේ පීසා එක හැමෝටම පුළුවන් විදියට හැමෝටම ගොඩ දෙන්නට දෙන්න තමයි උත්සාහ කරේ. මොකද එක්කෙනෙක්ට දෙකක් තුනක් දුන්නාම අනිත් අයට නැතු වෙනවනේ. ඒකයි මගේ යාළුවා පොඩ්ඩක් තරහෙන් වගේ කියන්නේ එක්කෙනෙක්ට දෙන්න එකයි කියලා. ඉතින් මේ වෙනුවෙන් උදව් කරපු අය මතක් කරන්න ඕන. බම්බම්, ලසන්ත අයියා, බණ්ඩාර අයියා, චම්පැන්ටි. ඉතින් ඔයාලට ගොඩාක් පින්. හැමෝටම පිනට දෙන්න සිතක් පහළ වෙන්නේ නැහැ. ඔයාලා මේ වෙනුවෙන් අපිට සල්ලි ලබා දුන්නට ඇත්තටම ඔයාලට ගොඩක් පින්. ඇත්තටම මේ ක්‍රිස්මස් දවසේ මම විතරයි මෙතන කතෝලික කෙනෙක්ට ඉන්නේ. මට මේ වෙනුවෙන් සල්ලි ලබා දුන්නු අනිත් අයත් මේ මගේ මෙතන යාළුවෝ ටිකත් මේ ඔක්කොමල්ලා බෞද්ධ. එක මුස්ලිම් මල්ලි කෙනෙක් ඉන්නවා. ඔය කළු පාට කැප් එකක් දාන් ඉන්න මල්ලි මුස්ලිම්. හැම ක්‍රිස්මස් එකකටම ගොඩක් උදව් කරන මල්ලි කෙනෙක් තමයි. ඇත්තටම මට ගොඩක් සතුටුයි මේ බෞද්ධ අය මුස්ලිම් අය මන්න එක්ක මේ විදිහට එකතු වෙලා අද නත්තල් දවසේ මේ අහිංසක ළමයිට පීසා එකක් දෙන්න මන්න එක්ක එකතු වුණාට මේ සියලු දෙනාටම ඇත්තටම ගොඩක් පින් සිද්ධ වෙනවා. ලොකුම සතුටක් තියෙනවා මට. ඉතින් මගේ මේ බෞද්ධ යාළුවෝයි මුස්ලිම් යාළුවයි මේ විදිහට මන්න එක්ක එකතු වුණාට. මොකද මෙතන කිසිම කතෝලික කෙනෙක් නෑ. මට සල්ලි ලබා දුන්නෙත් බෞද්ධ අය. ඒගොල්ලෝ කිසිම ආගම් ભેදයක් තොරව මම එකපාර එක්කෙනෙක්ගෙන් ඇහැවේ අහපු පාරම මේගොල්ලෝ මට සල්ලි දෙන්න කැමති වුණා. ඉතින් හැමෝටම ගොඩක් පින්. ඔයගොල්ලන්ට ගොඩක් පින් සිද්ධ වෙනවා.